සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාට. අපි මේ අවස්ථාවේදී කුරුණෑගල පුත්තලම් පාරේ පැලන්දෙණිය කියන ප්‍රදේශයේ ඉන්නේ මේ මහා මාර්ගය අසල. ඔබ තුමන්ලට දැක ගන්න පුළුවන්. ඔබලා අසල ඇති මේ දිනවල තායිලන්තේ ඉඳලා පින්වත් භික්ෂුන් වහන්සේලා අපි බෞද්ධ පුත්‍රයන් වහන්සේලා 14 නමක් වැඩම කළා තිනවා මේ ලංකාවට පාත්චාරිකාව සඳහා. උන්වහන්සේලා මුළු ලංකාව පුරා පාත්චාරිකාව කරමින් ඓතිහාසික ශ්‍රී පාදස්ථානය දක්වා පාත්චාරිකාවක් ගමන් යෙදෙනවා. මේ අවස්ථාවේදී කුරුණෑගල පැලන්දෙණිය ප්‍රදේශයේ අපි ඉන්නේ පුත්තලම් පාරේ. ඔයාලට පේනවා ඇති කුරුණෑගල සාරගම විහාරස්ථානයේ උන්වහන්සේලා ගමන් වල දැන් මේ නැවතත් දවස් යාමේ මේ වෙලාවේ හවස 4ට පමණ ඇති උන්වහන්සේලා පාදචාරිකාවේ යෙදෙනවා. ඒ පින්වත් දසුන අපිට දැක ගන්න පුළුවන් වුණා. ඒත් වශයෙන්ම උන්වහන්සේලා මේ පාදචාරිකාවේ ඒ බුද්ධ පණිවිඩය, ඒ බුද්ධ ධර්මයේ ප්‍රතිවිරුද්ධ කරමින් මේ ගමන් කරන පින්වත් දසුන රථවාහන පොලිසිය විසින් මාර්ගය සකස් කරමින් මාර්ගය අවේරයක් නොවන අයුරින් උන්වහන්සේලාගේ යමන. ඒ වගේම ඔබලාට පේනවා ඇති පාවඩ එළමින් මේ පින්වත් බෞද්ධයන් පුත්තලම් පාරේ කුරුණෑගල පුත්තලම් පාරේ සාරගම දක්වා ඒ පින්වත් බෞද්ධයන් අපි දැක්කා. යුහුසුලුව උන් තමන්ගේ කාලය යොදවමින් ඒ පාවඩ එළමින් උන්වහන්සේලාට පුද සත්කාර කරන හැටි, ඒවන් පිරිකර පූජා ගොඩක් දේවල් අපිට මේ අවස්ථාවේ දකින්න පුළුවන් වුණා. ඒ පින්වත් දසුන ඔබට පේනවා ඇති උන්වහන්සේලා මේ වැඩම කරන මේ අවස්ථාවේදී පාවාන් යුගලක් පාවිච්චි කරන්නේ උන්වහන්සේලා. පාවාන් පාවිච්චි නොකර ඒ පින්වත් ඊටමත් කඩිසර උන්වහන්සේලා මේ පාදචාරිකාවේ යෙදෙනවා. ඔබට පේනවා ඇති තරුණ බෞද්ධ භික්ෂුන් වහන්සේලා තායිලන්තයේ මේ භික්ෂුන් වහන්සේලා මේ අවස්ථාවේ වැඩම කරන ඔබට පේනවා ඇති ඊටමත් කාර්යශූර උන්වහන්සේලාගේ මූණවල වලින් පේන්නේ ගිමන් නිවාවක්. ඊටම සතුටින් බෞද්ධ කොඩිය ඔසවාගෙන මේ උන්වහන්සේලා මේ පාදචාරිකාවේ යෙදෙනවා. ඔබට පේනවා